හරි. වැඩි පටන් ගමු පුතා. අපේ පාඩම අද සමාස. සමාස පිළිබඳව පළමුවරට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අපේ පැරණිතම ව්‍යාකරණ ග්‍රන්ථය වෙන සිදත් සංගරාවේ. සිදත් සංගරා කතුවරයා සමාස පිළිබඳව අර්ථ දක්වලා තියෙන්නේ නේ සඳන් සියෝ වෑ එක සඳ අයුරක් වනසේ ගලපනු සමස් නම්. නේ සඳන් සියෝ වෑ එක සඳ අයුරක් සේ ගලපනු සමස් නම්. විවිධ අර්ථ ඇති පද කීපයක් තනි පදයක් සේ ගලපා ගැනීම සමාස නම් වේ. විවිධ අර්ථ ඇති පද කීපයක් තනි පදයක් සේ ගලපා ගැනීම සමාස නම් වේ. ඒ ගැලපෙන පද අර්ථවත් පද වෙන්න ඕන. විවිධ වුණාට ඒ පද අර්ථවත් වෙන්න ඕන. එහෙම නැතුනොතින් සමාස වෙන්නේ නැහැ. එසේ සමාස අපට පහක් තියෙනවා. ඉන් එකක් තමයි දකාරාර්ථ සමාසය. මොකද්ද? දකාරාර්ථ සමාසය. දකාරාර්ථ සමාසය. දකාරාර්ථ සමාසයේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. ද අකුරෙන් සම්බන්ධ වන අර්ථවත් පද දෙකක් තුනක් හතරක් හෝ සමහර විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. අන්නේ ද අකුර ලොප් කරලා තනි පදයක් සේ ගලපා ගැනීම. මෙන්න උදාහරණ කිහිපයක් තියෙනවා. ගස් ද වැල් ද මේ පද දෙක එකට ගලපනවා අපි ගස්වැල් අර්ථයක් තියෙනවා. තෙල් ද මල් ද පහන් ද ඒක සමාස කරනවා තනි පදයක් ලෙස තෙල් මල් පහන්. තවත් උදාහරණයක්. ඇත් ද අස් ද රිය ද පාබල ද සමාස කරනවා ඇත් අස් රිය පාබල. දකාරාර්ථ සමාසය අපිට හඳුනගන්න පුළුවන් අන්න එවැනි උදාහරණ වලින්. ඒ සමාස අතර පද ගැලපීම මැනවින් සිදුවෙන්න ඕන.